ඔන්න එකමත් එක කාලෙක ඈත ගමක පුංචි ගෙදරක ජීවත් වුණා සඳුනි කියලා පුංචි දුවෙකුයි එයාගේ අම්මයි තාත්තයි. සඳුනිලගේ තාත්තා සඳුනිලව ජීවත් කරවන්න කරේ මාළු වෙළඳාම යන එක. එක් දවසක් හැන්දෑවක මසුම් මරන්න මාළු දැලත් අරගෙන පුංචි බෝට්ටුවට නැගලා යනවා මසුම් මරන්න. ආයෙත් ඔහු වෙරළට ළඟා වෙන්නේ පාන්දරයි. සමහර දවස්වලට නම් ඔහුට ජයයි. මාළු දැලට මාළු ගොඩක් අහුවෙනවා. ඒ වගේම එක මාළුවෙක්වත් දැලට අහුවෙන්නේ නැති දවසුත් නැතුවම නෙවෙයි. එහෙම දවසට මේ මසුම් මරන්නා ගෙදර යන්නේ හිස් අතින්. එක දිගටම දවස් 3-4ක්ම දැලට එක මාළුවෙක්වත් අහුවෙන්නේ නැතුව ගෙදර එන්න මසුම් මරන්නට සිදු වුණා. බිරිඳ තොර තෝංචියක් නැතුව දෙඩෙව්වේ දුප්පත්කමයි දුකගෙනයි. කෝ අදත් එක මාළුවෙක්වත් නැද්ද? මේ යන විදියට මට රස්සාවකට යන්න වෙයෝ. අනේ මන් දන්නේ අප්පා. මෙහෙම ගියොත් කෙල්ලටයි මටයි බඩගින්න මැරෙන්න තමයි වෙන්නේ. අර එහා ගෙදර මැණිකයක් කළා. ගෙවල් මාලිගා වගේ. ඒකට අපි තාම එක තැන පල් වෙනවා. කෝ ඔයාටත් කිසි උනන්දුවක් නෑනේ. මාළු අල්ලන රස්සාව ඇරෙන්න මට වෙන රස්සාවක් කරන්න බෑනේ ආමිනේ. මට පුරුදු රස්සාවනේ. ඔහේ දන්නවනේ මං හැමදාම මාළු අල්ලන්න යන බව. මාළු අල්ලන්න ගියාට මදිනේ. කෝ දවස් 4ක් වෙනවා. ඔයාට පුළුවන් වුණා ඒක මාළුවෙක්වත් අල්ලගන්න. අනේ මන් දන්නේ වස ලැජ්ජාවේ බෑ. ගමේ මිනිස්සු හැමෝම දිනු වෙනවා. අපි එක තැන පල් වෙනවා. අම්මේ මට බඩගිනි. කන්න මොනවත් නැද්ද? කුස්සියේ කුරක්කන් තලප කෑල්ලක් ඇති. ඒක අරන් කන්නකො මගේ දුවේ. අනේ අම්මේ තලප කන්න පුළුවන්ද? මගේ දූ දැනට තලප කන්නකෝ. මන් රැයට දුව කන්න කැමති කෑමක් හදලා දෙන්නම්කෝ. හා අම්මේ. පහුවදාත් මසුම් මරන්න මුහුදු ගිහින් දැලේලුවා. ඒත් වෙනද වගේම දැලට එක මාළුවෙක්වත් අහුුනේ නම් නෑ. තවත් එක වතාවක් මසුම් මරන්න දැලේලල බැලුවා. මෙදා සැරේ නම් දැලට ලොකු මාළුවෙක් අහුවෙලා. ඉතින් මසුම් මරන්නට හරිම සතුටුයි. මාළුවා වෙළඳ පොළට ගෙනිහින් විකුණලා හොඳ ලාභයක් හොයාගන්නවා. ඔහේ ආවද? අද නම් අතමිට සරුයි වගේ. බරටම බඩුත් නේ ගේන්නේ. දුවේ මෙන්න ආට තාත්තා සීනි බෝල ගෙනල්ලා. කෝ මේ කෙල්ල? තීනි බෝලේ? මං කන්න ආත්තේ. අම්මටත් දෙන්න. මට එපා පුතේ. ඔයා කන්නකෝ. අලුත් දවසක් උදා වුණා. සුපුරුදු පරිදි අදත් මසුම් මරන්න මුහුදු ගියා. ඒත් ආයෙනම් මසුම් මරන්නට තමන්ගේ පැලට එන්න හැකුනේ නම් නෑ. ඔහුගේ බෝට්ටුව ලොකු කුණාටුවකට හසු වුණා. ඔහු මහ මුහුදට බිලි වුණා. ඔන්න ඉතින් ඔය විදියට දින සති ගෙවිලා ගියා. දුවේ ඔයා අද ඉස්කෝලේ යන්නේ නැද්ද? ඔය මදෑ මග බලන් හිටියා. තාත්තා එන්නේ නෑ දුවේ. දුව ගිහින් මූණකට සෝදලා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න. හොඳයි අම්මේ. කෝ සිරිපාල මුහුද ගිහින් තාම ආවේ නැතිලුනේ. ගමේ හොංකට කතාවක් කියන්නේ. කුණාටුවට බෝට්ටුව අහුවෙලා බෝට්ටුව පෙරලිලයි කියලා. ඔහෙලගේ කරුම. අර කෙල්ල ඉපදුනත් හරි සිරිපාලයට ඔලු උස්සන්න බැරි ගානටම වැටුණ නෙව. අපේ අඟ හිගකම් වලට කෙල්ල පලි නෑනේ අක්කේ. සිරිපාලට උනත් කෝ ඕනිකමක් තිබ්බේ හරි හැටි ගෙයක් දොරක් හදන්නවත්. අනේ ඔය මනස්ගාතේ හිතන්න නැතුව ඉන්න. මොකෝ හෙලටකෝ එදා වේලවත් කන්න තියෙනවය. ගෙවල් හදන්න කියා. අර වැටයින තියෙන කොස් ගහෙන් කොස් ගෙඩියක් අඩන් ගිහින් කෙල්ලට තම්බලාවත් දෙන්න. ඕන් නෑ අක්කේ.
සිරිපාල ඉද්දි ගෙනාව එළවලු හාල් පොල් එහෙම්මයි. ඉතුරු කරගත්ත සල්ලි ටිකකුත් තියෙනවා. මං එහෙනම් ගිහින් එන්නම්කෝ අක්කේ. එහෙනම් ගිහින් එන්නකෝ. අම්මේ මංගාවා කන්න මොනවද තියෙන්නේ අම්මේ? උදේටත් මොනවත් කෑවේ නැති නිසා මට ගොඩක් බඩගිනි අම්මේ. මගේ දූ ආවද? කන්න මොනවත් හොයාගන්න බැරි වුණානේ පුතේ. ඔයා ඉස්කෝලේ ළමයිට කිව්වේ නෑ නේද? අපිට කන්න එහෙම නෑ කියලා. කාටවත් එහෙම කියන්නේ නෑ හොඳද? ගමේ අය අපිට hina වෙන්නනේ බලන් ඉන්නේ. අපි හොඳට කාලා බීලා ඉන්නේ කියලා ගමේ අයට පේන්න ඉන්න ඕනි. අනේ යාළුවේ මට ඒයි කවුරුත් කැමති නැත්තේ. ගමේ නැන්දල මාමල මට කාලා කන්නේ ළමේ කියන්නේ ඇයි? අනේ මගේ තාත්තවත් හිටියේ නම් තාත්තේ ඉද්දි මාව බඩගින්න කියලා නෑ මේම. ගමේ පාසලේ යාළුවෙක්වත් නැති සඳුනිට සඳුනිගේ දුක අහන්න ඒ වගේම සඳුනිගේ හිතේ තියෙන හැමදේම කියලා හිත නිදහස් කරගන්න යාළුවෙක් හිටියා. ඒ තමයි වත්ත පහළ වැටේ තියෙන කොස්ගා. මේ ගා තමයි ඇයට හිටියේ හිතේ එකම මිතුරා. ඉන සති මෙහෙම ගෙවිලා යද්දී අඟහිඟකම් වැඩි වෙද්දි සඳුනිගේ ඉස්කෝලේ ගමනත් නැවතුණා. වත්ත පහළ ඉබේ පැලවුණු පලා වර්ග එකතු කරන් වෙළඳපළට ගිහින් කීයක් හරි හොයාගන්න සඳුනිට පුළුවන් වුණා. අම්මේ ඔන්න මං පොලෙන් එළවලු හාල් පොල් ගෙනාවා. උයලා දෙන්නකෝ අම්මේ ඉක්මනට. හරිම බඩගිනි මට. දුව පොළට යද්දි අහල පහල අය මොනවද කිව්වේ? ඒගොල්ලෝ හිතනවා ඇති අපිට කන්න බොන්න නෑ කියලා. අනේ මට නම් ලැජ්ජාවේ බෑ. ඒත් ඉතින් මොනව කරන්නද? මම්මකෝ රස්සාවකට යන්න කියලේ. රස්සාවකට ගියත් අර යසවතීල එහෙම hina වෙයි අපිට. අනේ අම්මේ අපිට මොකටද ඔය ලොකුකම්? මට ඉස්කෝලේ යන්නත් නෑ. හෙට ලෝක ළමා දිනේ. ඉස්කෝලේ ලස්සනට සරසන තියෙනවා දැක්ක මං. අර යසවතී නන්න සමම්මදේට ලස්සන අලුත් බෑග් එකක් අරන් ගියා පොලෙන්. මටත් ඉස්කෝලේ යන්න තිබුණා නම් ආයෙමත් කොහෙද ඉතින් දුවන්නේ ඔය? මං යනව කොස්කාට වතුර දාන්න. මේ කාලෙට කොස් හැදෙන්නේ නෑ ඔය ගහේ. බොඩු වැඩ නොකර මෙන්න මේ ගෙට වෙලා ඉන්න දරුවෝ. කමක් නෑ අම්මේ. කොස් හැදෙන දවසක හැදෙයිනේ. ගහට හොඳට වතුර දාලා ගහ ශක්තිමත්ව තියෙන්න ඕනිනේ අම්මේ. වෙනද වගේම සඳුනි ඇයගේ දුක කියා හඬමින් කොස් පැලයට වතුර දානවා. එක පාරටම කොස් ගහෙන් අමුතු ආලෝකයක් සමග කටහඬක් මතුවෙනවා. සඳුනිට පේන්නේ කොස් ගහ ඇයත් එක්ක කතා කරනවා වගේ. එතකොටම කොස් ගහෙන් පහළට කොස් ගෙඩියක් බිමට වැටෙනවා. සඳුනි කොස් ගෙඩිය ළඟට ගිහින් බලනවා. මේ කොස් ගෙඩිය ගහේ තිබුණේ නෑනේ. කොහෙන්ද මේක බිමට වැටුනේ? අම්මේ මේක එන්නකෝ ඉක්මනට. ඇයි දුවේ මේ කෑ ගහන්නේ? මගේ දුවට කරදරයක් වත්ද? මේ ගහේ කොස් ගෙඩියක් තියෙනව දැක්කේ නෑනේ මං. මගේ දුවගේ වාසනාවට හැදුණු කොස් ගෙඩියක්ද කොහෙදෝ. මේක විකුණලා මගේ දුවට ඉස්කෝලේ ඉඳන් යන අලුත් ඇඳුමක් ගන්නකෝ. හෙට ලෝක ළමා දිනේට මගේ දුවට ඉස්කෝලේ යන්න පුළුවන්. සොඳුනි හිතේ බලාපොරොත්තු ගොන්නක් එක්ක කඩපිලට යනව කොස් ගෙඩිය විකුණලා අලුතෙන් ගවුමකුත් අරන් එන්න. මුට්ටියක් මොකටද මේ? කෝ ඇඳුමක් ගෙනාවද මකිදෝ? කඩපිලේ වලං විකුණන 100 කෙනෙක් හිටියා. ඒ 100ට වලං එකක්වත් අද විකුණ ගන්න බැරි වෙලා. අද උදේට කාලත් නැහැ. මේ මුට්ටිය අරන් යන්න කිව්වා මට. මගේ බලාපොරොත්තු ඔක්කොම මේ මුට්ටිය නිසා ඉටු වෙයි කියලා කිව්වා. කවුරු හරි මගේ දුව රවට්ටලා සල්ලි ටික අරන්. ඔය මුට්ටියෙන් අපි මොනව කරන්නද? අල කෑල්ලක් ඇති ඒකවත් අම්බන්නකො දුවේ. හා අම්මේ මේ මොකද වෙන්නේ?
ඒක රත්තරන් පාට වුණානේ. අම්මේ මේ බලන්නකෝ. මේ අල කෑල්ල මුට්ටියට දැම්මම රත්තරන් පාට වුණානේ. ඒ ගමන මොකද? පිස්සු කියවන්නේ නැතුව ඕකට වතුර ටිකක් දාලා ලිපේ තියන්න දුවේ. නෑ නෑ අම්මේ මේ බලන්නකෝ. එහෙම දේවල් වෙනවද මොකෝ? කෝ බලන්න. මොනවා? රත්තරන් වෙලා නේද? කෝ බලන්න. කෝ බලන්න මේ ගල් කැටේ දාලා. හරි පුදුමයි. ඒකත් රත්තරන් වුණා නේද? අනේ මගේ දූ දිහා දෙවියෝ බැලුවා. මගේ දුවට දැන් ඉස්කෝලේ යන්නත් පුළුවන්. හෙට ලෝක ළමා දිනේට මගේ දූට දෙවියන්ගෙන් ලැබුණු වටිනාම තෑග්ග. ඉතින් අද ලෝක ළමා දිනේ දවස. සඳුන්නිටත් අලුත් ගවුමක්, අලුත් සපත්තු, පොත් ඒ වගේම පාසලට යන්න අවස්ථාවකුත් ලැබුණා. දැන් මටත් ලියන්න පුළුවන්, සෙල්ලම් කරන්න පුළුවන්, පාසල් යන්න පුළුවන්. මගේ ලෝකයේ වේර්තුනේ අදයි. අසරණ දරුවන්ටත් ලෝකය විවෘතයි. ඔවුන්ට අවස්ථාවක්, ආදරයක්, සහයක් දුන්නොත් ඔවුන්ගේ ලෝකයේ සඳුනිගේ වගේම ආලෝකවත් වෙනවා.